ස්ටේෂන් එකට ගියේ. දැන් අදත් කලින් ඇවිල්ලා කට්ට කාපු නිසා අම්මම ගස් දෙක ලව 3:00මාරයි 3:26 5 now මම ඇරේන්ජ්මන්ට් එකයි බොක්ස් දෙකයි ගිහලා හැදුවේ. Hello guys, welcome back to my YouTube channel. මම අලුත් vlog එකක් කරන්න ආවේ. වැලන්ටයින් vlog එක. 2026 මගේ වැලන්ටයින් එක කොහොම වේද කියලා මම පෙන්නන්න හදන්නේ. මගේ වැලන්ටයින් කිව්වට ඉතින් මම දන්න කට්ටිය දන්නවා මම ෆ්ලොරිස්ට් කෙනෙක්නේ. ඉතින් මං හිතුවා මම මේ පාර වැලන්ටයින් එක කොහොමද ගෙවන්නේ මගේ ස්ටෝර් එකේ වැලන්ටයින් දවස ඩුබායි වල කොහොමද ගෙවෙන්නේ කියලා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. මම ටිකක් ඉන්නේ ලොකු ස්ටෝර් එකක මම දන්නේ නැහැ මට වීඩියෝස් අරගෙන එන්න පුළුවන් වේද රෙකෝඩ් කරගන්න පුළුවන් වේද කියලා මම පුළුවන් තරම් try කරනවා. වීඩියෝස් අරගෙන එන්න. අදම තරමේ මම වැලන්ටයින් වලට රෙඩි වුණ විදිය හරි. ඉතින් බලමු තව දවස් දෙකක් තියෙනවා අද February 12. ඉතින් බලමු. එහෙනම් මාත් එක්ක වීඩියෝ එක දිගටම බලන් ඉන්න මගේ මේ පාර වැලන්ටයින් එක කොහොමද කියලා. vlog එකක් ගේන්න මම කොහොමත් හිතාගෙන හිටපු නිසා මම 12 වෙනිදා උදේම මට පුළුවන් වෙලාවට මම උදේ shift එක තනියම ඉතින් චුටි වීඩියෝස් කෑලි මම ගත්තා කොහොමත් මේ වැලන්ටයින් වලට හදපු බොකෙට්ස් මේ 12 වෙනිදා අපි දවස් දෙකකට කලින් අපි රෙඩි වෙනවා මොකද අපේට හදන්න තියෙන quantity එක ගොඩක් වැඩි මේ වීඩියෝ එකෙත් මම මොනවද කියවනවා මම ඒවා අයින් කරා මම කියන්නේ මට අපිට flowers හම්බුනේ 12 වෙනිදා ඉතින් කියන්නේ 11 වෙනිදා රෑ ඉතින් අපි 12 flowers බොකේ හදන්න පටන් ගත්තා. මේ පාර පොඩි අවුලක් තිබුණා මොකද අපිට කැමති බොකේට්ස් හදන්න තිබුණේ නැහැ. එයාලගේ plan අපිට දීලා තිබුණා මේ වර්ගෙන් මේ quantity මේ flowers ඒ විදිහට use කරන්න කියලා. ඒ නිසා එයාලා කියන ඒවා තමයි අපිට වැඩි හරියක් හදන්න උනේ. හැබැයි පස්සේ අපිට කැමති designs වලිනුත් අපි බොකේට්ස් හදුවා. මේ ඉතින් හදන ගම මම ගත්ත චූටි වීඩියෝ ක්ලිප්ස් තනියම හිටපු වෙලාවේ මම පුළුවන් තරම් මම වීඩියෝ කරා මොකද මට හිතුණා මට අර දෙන්නත් එක්ක මට ෆෝන් එක තියලා වීඩියෝ කරන්න වැලන්ටයින් දවසේ බැරි වෙයි කියලා. ඉතින් එහෙම හදලා මේ මගේ විතරක් නෙවෙයි මේ අනිත් ස්ටාෆ් දෙන්නගේ බොකෙට්ස් 12 වෙනිදා හවස් වෙද්දි මෙහෙම තමයි තිබුණේ. කලින් අවුරුදු දෙකේම මට මතක විදියට අපි 12 වෙනිදාත් ස්ට්‍රේට් ඩියුටි කරා. හැබැයි මේ පාර 13 14 විතරයි අපිට ස්ට්‍රේට් ඩියුටි දීලා තිබුණේ. ඉතින් ඒ නිසා 13 14ට අපි ගොඩක් ලෑස්ති වෙලා හොඳට රිලැක්ස් එකේ හිටියා. ෆ්ලවර් බිස්නස් එකක හරි ෆ්ලවර් ෂොප් එකක හරි අපේ විශේෂම ලොකුම ටාගට් එක තමයි වැලන්ටයින් කියන්නේ. ඉතින් අපි අවුරුද්දක් පුරාවට වැලන්ටයින්ස් ඩේ කෙනකන් තමයි බලන් ඉන්නේ. ඒ වගේම වැඩිපුරම මහන්සි වෙන්නේත් ඒ දවස් දෙකේ තමයි. දවස් දෙක කිව්වට ඉතින් ඒ ලෑස්ති කරන දේවල් වල ඉඳලා හරියටම ගත්තොත් සතියක් විතර අපි ගොඩක් මහන්සි වෙනවා ඒ දවස් වෙනුවෙන්. නිදා ගන්න එකයි රෙස්ට් එකයි අඩු නිසා අමාරු වුණාට මල් බොකේ හදන එක නම් මට කොහොමවත් එපා වෙන්නේ නෑ. දවස් එකක් දෙකක් නෙවෙයි එක දිගට මාසයක් වුණත්. තමන් ආස කරන දෙයක් කරනකොට ඉතින් එහෙමනේ. පළවෙනි අවුරුදු දෙකම මම හිටියේ පොඩි ස්ටෝර් වල. ඒ කියන්නේ වැලන්ටයින් දවසට මම හිටියේ තනි ස්ටෝර් එකක. එතකොට මට මේ ලොකු බොකේට්ස් හදන්න තියෙන chance එක තිබුණේ නැහැ. මං හරි ආසාවෙන් අප්සෙට් එකේ හිටියා. මට ලොකු බොකේට්ස් try කරලවත් බලන්න බැරි නිසා. හැබැයි මේ පාර ඉබන් බතුත මෝලික කියන්නේ අපේ ස්ටෝර් එකේ මං හිතන්නේ සෙල් අතින් 3 වෙනියට වගේ තියෙන ස්ටෝර් එක. ඉතින් මට ඕනේ වුණා මට පුළුවන් වුණා ලොකු බොකේට්ස් arrangement ටිකක් හදලා මම ආස විදියට කස්ටමර්ස් ලව සතුටු කරා. මේක දිරාම්ස් වලින් ගත්තොත් 500ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 50000කට ආසන්න මුදලක්. මේ වගේ ඒවා මම හිතන්නේ මම 3ක් වික්කා. ඒ වගේම 800කට 80000කට තව එකක් වික්කා. ඉතින් ඒවා අඩුම තරමේ ප්‍රයිස් එකවත් අහන්නේ නැතුව අරගෙන ගියපු මට. ඉතින් ආදරේට මෙහි මිනිස්සු වටිනාකමක් දෙන්න එහෙම තමයි. දැන්
ඔන්න මේ වැලන්ටයින් දවසට කලින් දවසේ normally මම වලට යන්න යූස් කරන්නේ car lift service එක. ඒ කියන්නේ monthly pay කරලා යූස් කරන transport service එකක්. හැබැයි අද කලින් එන්න වුණා. ඒ හේතුව මම පස්සේ කියන්න. වාහනේ යන ටිකට පොඩි නින්දක් දාන්නම් කියලා හිතුවට ඉතින් ඒක හරි ගියෙත් නැහැ. Dubai frame මේක ඉතින් හැමෝම දන්නවනේ. මම දැන් මේ ඉන්නේ ඉබන් බතුතා මෙට්‍රෝ ස්ටේෂන් එකේ. මෙට්‍රෝ ස්ටේෂන් එක ළඟම බස් ස්ටේෂන් එකක් තියෙන්නේ. මම බස් ස්ටේෂන් එකට ගියේ. දැන් අදත් කලින් ඇවිල්ලා කට්ට කාපු නිසා අම්මෝම කැස් දෙක හෙටවත් උදේ බස් එක මට අල්ලගන්න පුළුවන් වේද කියලා නෑ. බස් එකක් තියෙනවද කියලා බලන්න. 5:30 තමයි ෆස්ට් බස් එක තියෙන්නේ. ඒක මෙහෙට එනකොට ඉතින් මං හිතන්නේ 6:05 වෙයි. ඉතින් එතකොට මම කාර් ලිෆ්ට් එකේම එන්න පුළුවන්. මොකද කාර් ලිෆ්ට් එකත් මට 7 AM තමයි ස්ටාර්ට් කරන්නේ කාර් ලිෆ්ට් එක. මෙච්චර කට්ටක් කන්නේ මේ පාර තමයි. ලව 3:00යි 3:26යි. මම හිතේ මෝල් එකේ රෝස් always open කියලා. මොකද මම දන්නවා සමහර දවස්වලට කැරිෆෝ එකේ ස්ටාෆ් 24 hours ඉන්නවා. සමහර එක ස්ටොප් වල වැඩවලට. තමයි මම දන්නේ මේ මෝල් එකේ මේ දොරවල් ක්ලෝස් කරනවා කියලා. හැබැයි මෙතන මේ මම චායි ගත්ත තැන ස්ටාෆ් කෙනෙක් හිටියා, ක්ලීනින් ස්ටාෆ් කෙනෙක්. මං එයාගෙන් එහාට පස්සේ එයා මේ පැත්තක් කිව්වා මේක always open කියලා. මම දැන් ඒක හොයාගෙන ඇවිදිනවා. let's see. ඒක දොරක් නම් තියෙනවා. I don't know is it open or okay. It was open. So let's see. මෙහෙම ටයිම් එකක මේ මෝල් එකක් අස්සර තියා දෙයනේ. මම මෙහෙම තනියම මේ ටයිම් එකේ ඇවිදිනවමයි. at least මට මෝල් එක නිදාසේ බලන්නත් පුළුවන් සහ ඔයාලට පෙන්වන්නත් පුළුවන් නේ. සිකියුරිටි කෙනෙක් මාව දැක්ක. හැබැයි යා මුකුත් දැහැවෙත් නෑ මගේ. මං good morning කියන්න ගියෙත් නෑ. හැබැයි යා මාව දැකලා මහ ලොකුවට පුදුම වුණේ නෑ සමහරට. එහෙනම් මේ ටයිම් එකට ස්ටාෆ් ඇතුලේ ඉන්න එකත් සමහරට නෝමකට දන්නේ නෑ. එතන ටිකක් ලස්සනයි. මම ඒකයි පෙන්වන්න විතර මේක. මම හිතන්නේ මේක ගොඩාක් පරණ මෝල් එකක්. මේ චිත්‍ර බලන්න. අනික මේකේ මේ දැන් ඔය ෆුඩ් කෝට් එහෙම තියෙනවනේ එක සෙක්ෂන්. ඒ හැම එකකටම මේගොල්ලන් ගහලා තියෙන්නේ ඊජිප්ට් කෝට් අනේ වගේ. කියන්නේ මට එකයි දැන් මතක් වෙන්නේ මහන්සි. මන්ද මේක නිකන් වෙනම වයිබ් එකක්. මේක ගැන ඉතිහාසය මම මුකුත් දන්නේ නැහැ. මේ ඉබන්පත මෝල් එක තමයිලු world largest theme mall එක. ඒ කියන්නේ මේකේ තියෙන මේ පාරවල් උඩ අහස වලාකුළු ඒ හැමදේම ඇත්ත වගේ හදලා තියෙන්නේ. මේක මම YouTube එකකින් තමයි හොයාගත්තේ ඔයගලන්ට කියන්න ඕනේ නිසා. ඇත්තට මේ මෝල් එක මාරම ලස්සනයි. මම වෙනම vlog එකක් අරන් එන්නම්. මේකේ full video එකක් අරගෙන මටත් ආස හිතුණා YouTube එකෙන් පොඩ්ඩක් check කරනකොට ඒ දැකපු විස්තරත් එක්ක. දැන් මම මෙතනින් හරියට දන්නවා යන්න මගේ ස්ටෝර් එකට. මේක මම තාම හරියට ඇවිල්ලා නැහැ. මෙට්‍රෝ ස්ටේෂන් එකට පාරක් ගිහින් තියෙනවා. මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් ස්ටෝර් එකට මෙට්‍රෝ ස්ටේෂන් එකට නැත්තම් වොෂරූම් ගියොත් වොෂරූම් එක වටපිටාව ඉස්සරයි. මම තාම මේ මෝල් එකේ දන්නේ. මේ තියෙන්නේ මේ ෆුඩ් කෝට් එක.
මේ මෝල් එකේ උඩ මම මුලින්ම ආවිල්ලා මේක يعني පළවෙනි හිටපු මෙහෙට ආවිල්ලා එකපාරට උඩ දකිනකොට මම හිතුවේ මේ පේන්නේ ඇත්තටම අහස කියලා. බට් ලස්සනයි නේද? මම දැන් ඉඳගෙන මගේ ටී එක බොන්නවා. සෑහෙන වටියක් ඇවිල්දානේ මේක හොඳටම නෙවිලා. මට දැන් ලංකාවේ ස්ටාෆ් කෙනෙක් හම්බුණා. මම දන්න කතා කරන කෙනෙක්. ඒ කෙනෙක් මම යාගෙන් ආවට පස්සේ ආ කිව්වා කැරිපේ පැත්තට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සිකියුරිටි එකෙන් ආලා යන්න. ඊට පස්සේ මම ඩිසයිඩ් කරා දැන් පොඩක් වොෂයක් දාලා පොඩක් රිෆ්‍රෙෂ් වෙලා දැන් ඉතින් ඉඳගෙන හැරයක් විදියට එමන් ඉන්නේ. පොඩක් රිෆ්‍රෙෂ් වෙලා මම එන්න ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා මට අනෙක් ස්ටාෆ් දෙන්න එන්න කලින් මට නිදහසේ මල් ටිකක් හදා ගන්න පුළුවන් සහ ඔයාලට මට වීඩියෝස් අරගෙන පුළුවන්. හැමදේම වෙන්නේ හොඳට කියනවා. ඉතින් මම එහෙම හිතාගෙන ඇතුළට ගිහිල්ලා මම ෆ්ලවර් බුකේස් ටිකක් හදනවා. ඊයේ පෙරේද නම් හොඳටම මේදුම තිබ්බා. මම උදේ 8 shift එකට එනකොටත් අද නැහැ. අද තිබුණා නම් එහෙම මේ ටයිම් එකට මම හිතන්නේ පේන්නේවත් නැති වෙයි. ඒත් අද මේදුම නෑ. ඔන්න මම ආවා මල් මම හිතන්නේ සෑහෙන ගිහින්ද කොහෙද. flowers ගොඩාරියක් හැදුවා. but now in display only this. hi ඔන්න මම මගේ ෆ්ලවර් කවුන්ට් එකේ ඉන්නේ. ඊයේ සෑහෙන ෆ්ලවර් බුකේ හදලා තිබ්බා. හැබැයි මම අද එනකොට එයාලා මම ඉතින් 4ට ඔෆ් වුණානේ. මම එනකොට දැන් ෆ්ලවර්ස් සෑහෙන මම හිතන්නේ සේල් වෙලා වෙන තැනකට අරන් යන විදියකුත් නැහැ. ස්ටෝරි කියන්නේ පැත්තට දන්නේ මට මේ පැත්තට යන්න දැන් කම්මැලි. මම හිතන්නේ සේල් වෙලා. ඉතින් මම දැන් ආයෙ ටිකක් මට තියෙන ටයිම් එකේ මට පැය දෙකක් විතර තියෙනවා අරකොල්ලන් එන්න කලින් මම try කරනවා මට පුළුවන් තරම් flowers ටිකක් හදලා fill කරන්න. මේ වගේ arrangement දෙකකුත් හැදුවා. මේ වෙනකොට ඊයේ 12 වෙනිදා හවස් වෙද්දිම අපිට අපේ fillers ඔක්කොම ඉවර වෙලා gypsophilia නැතුව ඇත්තටම මම හරිම ආස නැහැ bouquets arrangement හදන්න. මොකද ඒ වගේන් තමයි bouquet එක fill වෙන්නේ. මම arrangement එක buckets දෙකයි විතරයි හැදුවේ. flowers loose flowers lack of stock ඒ නිසා customize කරන්න අපිට stock ඕන නිසා තව bouquets හදන්නේ නැහැ. තවත් ඩොගයක් තියෙනවා. මම මේක රක් කරලා අපහු එන්නම්. අන්තිම ඩෙලිවරි එක අපිට ඇවිත් තිබුණේ 11 වෙනිදා. හරිනම් 12 වෙනිදා හවසට ආයේ මල් එන්න ඕනේ. මම හිතුවේ ඇවිත් ඇති කියලා. හැබැයි ඇවිත් තිබුණේ නැහැ. ඉතින් fillers නැතුව තමයි මේ buckets arrangement දෙකත් මම හැදුවේ. ඉතින් ලස්සන නැහැ. හිතාගෙන ආවට ලොකුවට මම හැදුවේ නැහැ buckets. මොකද fillers කිසි දෙයක් මට තිබුණේ නැති නිසා. ඊට පස්සේ මේ හදපු ටික ඩිස්ප්ලේ එකට දාලා හැම කැෂේ එකක් ළඟටම සිංගල් ෆ්ලවර්ස් උත් තිබ්බා. කුරුල්ල කෑ ගහනවානේ ඇහෙනවද? ලංකාවේ වගේ දැනෙනවා. මේ වෙද්දි ටයිම් එක මං හිතන්නේ 5:00 6 ඒ වගේ ඇති. ඒත් ඒ වෙද්දිත් මගේ ස්ටාෆ් දෙන්න ඇවිත් නැහැ. ඉතින් මම බැලුන්ස් ටිකත් ෆිල් කරලා චුට්ටක් එළියට ගිහින් ඇවිල්ලා ආපහු වැඩ පටන් ගත්තා. තව පෝඩියම් එකක් අපි ස්ටෝ එකේ හා පැත්තේ ගියා. මම ගිහිල්ලා චිලර් එකක වීඩියෝ කරේ නැහැ. ඒකත් පෝඩියම් එකක් කියන්නේ යකඩ
යකඩ ගොඩක් කොටින්ම කිව්වොත් ඒ ටික ඔක්කොම ක්ලීන් කරලා ඇවිල්ලා ආපහු මේ බැලුන්ස් ටිකක් පුම්බලා අරගොල්ලෝ එනකම් බලන් හිටියා. ඒකෙන් පස්සේ අපිට සේල් ටිකක් තිබ්බා. ඒ නිසා වීඩියෝ මුකුත් නැහැ. මේ පේනවන රෙඩ් රෝසස්, පින්ක් රෝසස්, කානේෂන් ටිකක් ඇරුණාම ෆිලර්ස් කිසි දෙයක් ඩිස්ප්ලේ එකේ තිබුණ නැති නිසා අපිට ඉතින් ලොකුවට වැඩක් තිබුණෙත් නැහැ. අපි කස්ටමර්ස්ලා එන කට්ටියට ඕනේ බුකෙට්ස් හදලා දුන්නා. ඒගොල්ලන්ට කතා කරලා එහෙම ඉතින් හැමි එදා දවසේ ගෙවුණා. හිතුව තරමට බිසි වුණේ නැහැ. ඒක තමයි ලොකුම දේ. මොකද මේ අපිට තිබ්බට වඩා සේල් එකක් මම ලොකුවට බලාපොරොත්තු වුණා. මොකද මම හිතුවේ අඩුම තරමේ හුස්ම ගන්න බැරි වෙන තරමට අපිට සේල් දෙයි කියලා. ඒත් අනේ සේල් ගොඩාක් අඩුයි මේ අවුරුද්දේ. ඒ නිසා එළියට ගිහිල්ලා මගේ බ්‍රේක් ටයිම් එකත් මම 30 minutes අරගෙන මං ආපහු ස්ටෝර් එකට ආවා. क्या पाया नहीं तूने क्या ढूंढ रहा जो है कहीं जो है वो बात क्या है. මේ අර කිව්ව පෝඩියම් එකට තමයි මම ෆ්ලවර්ස් අරන් යන්නේ. චිල එකෙන් අපි ගෙනල්ලා ඒකේ සේල් වෙන විදිහට විටින් විට ඒක ෆිල් කරා. මෙන්න මේක තමයි ස්ටෝර් එකේ අනිත් පැත්තේ අපේ තිබ්බච්ච ෆ්ලවර් සෙක්ෂන් එක. මෙන්න මෙතන නම් ප්‍රයිස් රේන්ජ් එක සාමාන්‍යයෙන් 70-80 දිරම් වලින් ඉඳලා 150 වගේ වෙනකන් ඒ ප්‍රයිස් රේන්ජ් එකට ෆ්ලවර්ස් තිබ්බා. जीवन डगर में नगर में දැන් තමයි මම කාලා වොෂක් දාලා ආපහු එන්නේ. ආපහු ඉතින් මල්ට දැන් තමයි. තාම පණ පිටින් ඉන්නවා. දැන් වෙලාව රාත් 10යි. මම පාන්දර 2ට ගෙදරින් ආපු පාර තමයි තාම මේ ඉන්නේ. හෙටත් උදේ වැඩ 6 වෙද්දී එන්න ඕනේ ස්ටෝර් එකට. අද වගේ මෝඩ වැඩක් කරලා පාන්දර 3ට නම් ඉන්නේ නැහැ. 10:54යි. ඩිලිවරි එනකම් බලන් ඉන්න. ඩිලිවරි එක එන්නතුව අපිට යන්න ව්‍යාපාරය නම් ඩිලිවරි එකත් අරගෙන ෆ්ලවර්ස් හදලා තමයි යන්න ඕනේ හෙට දවසට වැලන්ටයින් එකට. ඊට අපිට තාම අපේ ඩිලිවරි එක ආවේ නැහැ. රෑ වෙනකොට මේම තමයි තත්ත්වය. අපිට ෆ්ලවර්ස් අවිල්ලත් නැහැ. ඩිස්ප්ලේ එකේ භාගයට භාගයක් මල් ඉවරයි. ෆිලර්ස් නැහැ. ඉතින් එහෙම 13 වෙනිදා ඉවර වුණා. Good morning. අද තමයි වැලන්ටයින් දවස. Happy Valentine's Day. බලමු අද මොන නාඩගමක් කරන්න වේද කියලා. අද නම් මම යන්නේ කා ලිෆ්ට් එකේ. මට ඊයේ එහෙම වුණේ. මට 6 shift එකට යන්න විදියක් නැති නිසා මම අයියාගේ ට්‍රාන්ස්පෝර්ට් එකේ එහෙමම එදා වැඩට ගියා. මේක තමයි අර එළියේ තියෙන ෆ්ලවර් ෂොප් එක. ඒ ටිකත් මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ලස්සනයිනේ. ඒ තමයි ෆ්ලවර්ස් ආවේ. නැත්තම් මේ ඔක්කොම ඉස්සලා තිබුණේ. අපිට ක්ලීන් කරන්නම ටයිම් එකක් තිබුණේ නැහැ. ෆුල් පැක් පිටින් දාලා තියෙන්නේ. මොකද ඊයේ අපිට ඩෙලිවරි කරනකොට 11:30 වගේ වෙලා 12ට අපි ෂිප් එකක් ඉවරයි. අනික මම ඊයේ පාන්දර ඉඳන් تملي معاك ولو حتى بعيد عني في قلبي هواك. 14 වෙනිදා උදේ වීඩියෝස් මුකුත් නැහැ. මොකද අපි සෑහෙන රෂ් එකේ හිටියේ. අපි ගිය කලින් දවසේ දාපු ෆ්ලවර්ස් ඔක්කොම ටික සුද්ධ කරලා ඉක්මනට ආපහු ෆ්ලවර්ස් හදලා ඩිස්ප්ලේ එක ෆුල් කරගත්තා. أكون وياك. I don't need nobody. I don't feel nobody. I don't call nobody but you. My one and only. تملي حبيبي بشتاق لك. تملي عيني.
this side. හතර දවල් වෙද්දි නම් ඇත්තටම හොඳටම මහන්සි නිදිමතයි ඇස් රිදෙනවා. ඒත් ඉතින් අපිට තව සෑහෙන වෙලාවක් තියෙනවා. විටෙන් විට ඉතින් බලේ ජවය ගත්තේ මේ වගෙන් තමයි. පැය දෙකක් අපි එක දිගට සේල් එකට බිසි වුණොත් ආපහු පැයකමාරක් විතර නිකන් හිටියේ. එදා දවසම ගෙවුනේ මේ විදියට. දහතුන්වෙනිදා ටිකක් ප්‍රෙෂර් එක අඩු නිසා අපි 13 වෙනිදා බ්‍රේක් ටයිම් එකක් ගත්තා. හැබැයි 14 වෙනිදා ඔහොම තමයි ඉතින් කෑවේ කවුන්ට් එක ළඟටම වෙලා අපි අපේ වේල් දෙකම කෑවේ. ඉතින් 14 වෙනිදාත් ඔන්න ඔය විදියට තමයි ගෙවුනේ. හිතපු තරම් සේල් එකක් තිබුණේ නැහැ. හැබැයි මං ආසාවෙන් හදපු ඇරේන්ජ්මන්ට් මේ ලොකු පොකට්ස් ටික ඔක්කොම සේල් වුණා. එකම එකක් ඇරෙනා. මේක මට කස්ටමර් කෙනෙක්ගෙන් හම්බුනේ මේ චොක්ලට් දෙකම. ඉතින් ඔන්න අමාරුම වැඩේ මේ පොඩියම ඔක්කොම ගලවලා වතුර චේන්ජ් කරලා මේ අර එළිය ඉස්සරහ දාලා තිබ්බ පොඩියම් එක ඒක ඉතින් ෆුල් යකඩ ගොඩක්. වැලන්ටයින්ස් කියලා දෙයක් තිබුණේ නැති විදියට අපි ඉතින් ෆුල් ක්ලීන් කරන්න ඕනේ යන්න කලින්. ෆ්ලවර්ස් ඉතින් ගොඩක් ඉතුරුයි මොනවා කරන්නද දුකයි තමයි. ඕන එකත් ඉවරයි 2026 වල වැලන්ටයින් එකත් ඉවරයි. පිස්සෙක් වගේ. බයි බයි. එහෙනම් මගේ වැලන්ටයින් vlog එකත් ඉවරයි. එහෙනම් තවත් vlog එකක් අරන් එනකන් ගිහින් එන්නම්. subscribe කරන්න අමතක කරන්න එපා. bye bye.